අපේ ජීවිතය ආලෝකවත් කරන පෘථිවියේ ජීවයට අත්‍යවශ්‍යම ශක්තිය ලබා දෙන තාරකාව සූර්යය. එය අපිට පෙනෙන්නේ සරල ආලෝක බෝලයක් වගේ. නමුත් ඒ ඇතුලේ සිදුවන්නේ අතිශය බලවත් විශ්මිත විද්‍යාත්මක ක්‍රියාවලි. සූර්යයාගේ වයස වසර බිලියන 4.6ක් පමණ වන අතර ඒ J2 වර්ගයේ කහ වාමන තරුවක් ලෙස හඳුන්වයි. එහි විශ්කම්භය කිලෝමීටර් 13,92,000ක් පමණ වන අතර එය පෘථිවියට වඩා 109 ගුණයක් විශාලයි. තවත් පුදුම කරවන දෙයක් නම් එහි ස්කන්ධය පෘථිවියට වඩා 3,33,000 ගුණයක් වැඩි වීමයි. සංයුතියෙන් 73%ක් හයිඩ්‍රජන් සහ 25%ක් හීලියම් වන අතර ඉතිරි 2% තුළ ඔක්සිජන්, කාබන්, නියෝන් සහ යකඩ වැනි මූලද්‍රව්‍ය අඩංගු වේ. හැබැයි සූර්යයාගේ ඇතුලේ තමයි ඇත්තම විශ්මය තියෙන්නේ. ඒ ස්තර කිහිපයකින් සමන්විතයි. මධ්‍ය හෙවත් කෝ එකේදී හයිඩ්‍රජන් පරමාණු එකට එකතු වී හීලියම් බවට පත්වන න්‍යෂ්ටික විලයනය සිදුවේ. මේ ක්‍රියාවලිය තුළ විශාල ශක්තියක් නිපදවන අතර මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් පමණ වේ. මෙම ශක්තිය රේඩියේටිව් සෝන් හරහා විකිරණ ලෙස පිටතට ගමන් කරයි. ඒ ශක්තිය සූර්යයාගෙන් පිටතට පැමිණීමට වසර ලක්ෂ ගණනක් ගත විය හැක. ඉන්පසු කන්වෙක්ටිව් සෝන් එකේදී රත් වූ වායු ඉහළට ගමන් කරන අතර සිසිල් වූ වායු පහළට බැස යමින් ශක්තිය තවදුරටත් පිටතට ගෙන යයි. අපට දෘශ්‍යමාන වන සූර්යයාගේ මතුපිට ස්තරය ෆොතොස්ෆියර් ලෙස හඳුන්වයි. මෙහි උෂ්ණත්වය සෙල්සියස් 5500ක් පමණ වේ. එයට ඉහළින් ක්‍රොමොස්ෆියර් සහ කොරෝනා යන ස්තර ඇත. විශේෂයෙන් කොරෝනාහි උෂ්ණත්වය සෙල්සියස් මිලියන 1 සිට 3 දක්වා ඉහළ යාම අදටත් විද්‍යාඥයන්ට සම්පූර්ණයෙන් පැහැදිලි නැති අභිරහසකි. සූර්යයා ගැන තවදුරටත් අවබෝධය ලබා ගැනීමට මිනිසා විසින් යානා රැසක් යවා ඇත. පයිනියර් 6, 7, 8, 9 යානා සූර්ය සුළඟ නිරීක්ෂණය කළ මුල්ම යානා අතරින් කිහිපයකි. හෙලියෝස් යානා සූර්යයාට ඉතා සමීපව ගොස් දත්ත ලබාගත් අතර යුලිසස් යානය සූර්යයාගේ ද්‍රව ප්‍රථම වරට නිරීක්ෂණය කළේය. සෝහෝ යානය අදටත් සූර්යයාගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන අතර SDO යානය සූර්යයාගේ උසස් තත්ත්වයේ දර්ශන නිරන්තරයෙන් ලබා දෙයි. පාකර් සෝලර් ප්‍රොබ් යානය විශේෂයෙන්ම වැදගත් වේ. එය සූර්යයාගේ කොරෝනා තුලටම ගොස් දත්ත ලබාගත් ප්‍රථම යානය වන අතර මිනිසා නිපද වූ වේගවත්ම වස්තුවක් ලෙසද සැලකේ. සෝලර් ඕබිටර් සහ එඩිටයිල් 1 යානාද සූර්යයාගේ රහස් තවදුරටත් හෙළි කිරීමට කටයුතු කරමින් පවතී. සූර්යයා මතුපිට නිතරම විවිධ සංසිද්ධි සිදුවේ. සන්ස්පොට්ස් යනු චුම්බක බලය නිසා ඇතිවන අඳුරු ප්‍රදේශ වේ. සෝලර් ෆ්ලර්ස් යනු හදිසි ශක්ති විමෝචන වන අතර සෝලර් වින්ඩ් යනු සූර්යයාගෙන් නිරන්තරයෙන් පිටවන ආරෝපිත අංශු ධාරාවකි. කොරෝනල් මාස් එජෙක්ෂන් හෙවත් CM යනු විශාල ප්ලාස්මා වලාකුළු පිටවීමක් වන අතර මෙවැනි සිදුවීම් පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයට සහ තාක්ෂණ පද්ධතිවලට පවා බලපෑම් කළ හැක. අවසානයේ සූර්යයා සදාකාලික නොවේ. තව වසර බිලියන 5කින් එහි හයිඩ්‍රජන් අවසන් වනු ඇත. ඉන්පසු එය විශාල ලෙස ඉදිමී රෙඩ් ජයන්ට් තරුවක් බවට පත්වේ. එම අවධියේදී බුධ සහ සිකුරු ග්‍රහලෝක ගිල ගැනීමට පවා හැකියාව ඇත. ඉන්පසු එහි පිටත ස්තර අභ්‍යවකාශයට විසි වී ප්ලැනෙටරි නෙබියුලා එකක් සාදයි. අවසානයේ ඉතිරි වන්නේ කුඩා සිසිල් වන වයිට් ඩ්වර්ෆ් තරුවක් පමණි. ඉතින් සූර්යයා කියන්නේ අපේ දවස ආලෝකවත් කරන තරුවක් පමණක් නොව විද්‍යාත්මකව අතිශය විශ්මිත හා බලවත් පද්ධතියක්. ඔබට මෙම වීඩියෝව ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ සබ්ස්ක්‍රයිබ් වෙන්න ස්පේස් රේඩියෝ සිංහල නාලිකාවට. තවත් අභ්‍යවකාශ රහස් සමග ඉදිරියේදී නැවත හමු වෙමු. ස්තුතියි.